ආයිබෝවන් දුවේ පුතේ O level සහ A level භූගෝල විද්‍යා විෂය හදාරන දරුවන් සඳහා ඉතාමත් වැදගත් පාඩමක කොටසක් තමයි අද අපි මේ විදිහට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි ජාතික ඛණ්ඩාංක තල පද්ධතිය කියලා කියන්නේ. දැන් අපි දන්නවා ඛණ්ඩාංක තලයක් කියලා කියන්නේ කොටු දැලකට. නැත්නම් අපිට කියන්න පුළුවන් ජාලයක් කියලා කියන්න පුළුවන්. අපි දන්නවා අපි සිතියමක් ගත්තාම සිතියමක් හදද්දී භාවිතයට ගන්න ඛණ්ඩාංක තල වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රධාන ඛණ්ඩාංක තලයේ වෙන්නේ ගෝලීය ඛණ්ඩාංක තල පද්ධතිය. ඒක ඔයාලා දන්නවා ඒ තමයි අක්ෂාංශ හා දේශාංශ යොදාගෙන නිර්මාණය කරලා තියෙන ඛණ්ඩාංක තලය. අනිත් ඛණ්ඩාංකය තමයි අපි මේ කතා කරන්න යන්නේ ජාතික ඛණ්ඩාංක තල පද්ධතිය. දැන් ඔයාලා සාමාන්‍ය ඉතින් අපිට හම්බෙන ඛණ්ඩාංකයක් තමයි අපේ ගණිත පොත. දැන් කොටු රූල් පොතේ තියෙන ඛණ්ඩාංක තලය. ඛණ්ඩාංකය නැත්නම් ප්‍රස්ථාර කොලය. ඒ විදිහ අපි සාමාන්‍ය භාවිතයට ගන්න නැත්නම් අපි එදිනෙදා අපිට හම්බෙන ඛණ්ඩාංකය නැත්නම් ජාලයක්. හැබැයි ඊට වගේ එකක් තමයි අපි මේ කතා කරන ගෝලීය ඛණ්ඩාංක සහ ජාතික ඛණ්ඩාංක තලය කියලා කියන්නේ. ඒතර ගෝලීය ඛණ්ඩාංකය නැත්නම් අක්ෂාංශ දේශාංශ කියන වල දන්නවා. අක්ෂාංශයක් කියලා කියන්නේ අපේ පෘථිවි ආදර්ශ ගෝලයේ තිරස් අතර ඇඳලා තියෙන මනක්කල්පිත රේඛා. ඒකේ බිඳුව තමයි සමකය. දේශාංශ රේඛා කියලා කියන්නේ සිරස් අතර ඇඳ ඇති මනක්කල්පිත රේඛා. ඒකේ බිඳුවයි අපි කතා කරන ජිනිත් මධ්‍යන රේඛාව. හැබැයි අද අපි ඒ ගැන කතා කරන්නේ නෑ. අපි කතා කරන්න යන්නේ පොඩ්ඩක් චුට්ටක් සංකීර්ණව දරුවන්ට දැනෙන මාතෘකාවක් වෙන ජාතික ඛණ්ඩාංක තල පද්ධතිය පිළිබඳව. හරි. අපි බලමු දැන් මේක කොහොමද ලංකාවට ගැලපෙන්නේ කොහොමද මේ ජාතික ඛණ්ඩාංක තලය සකස් කරලා තියෙන්නේ කියලා. ඇත්තටම කිව්වොත් අපි මේ ජාතික ඛණ්ඩාංක තලය කියලා කියන්නේ ලංකාවට ගැලපෙන්න සකස් කරලා තියෙන කොටු දැල. ඒතර ඒක අපි හදද්දී ඇත්තටම මේ ලංකාවගේ රටකට අනිවාර්යයෙන්ම මේ ජාතික ඛණ්ඩාංක තලයක් අත්‍යවශ්‍ය වෙනවා. හේතුව අපේ ලංකාව කියන්නේ ඉතා කුඩා දූපතක්. ඉතින් කුඩා දූපතක් විදියට අක්ෂාංශ දේශාංශ පමණක් ගත්තොත් ප්‍රමාණවත් වෙන්නේ නෑ. අපි දන්නවා අපි ලංකාව ගත්තාම ශ්‍රී ලංකාව උපරිම දිග ගත්තොත් තියෙන කිලෝමීටර් 432ක් විතර. ඒතර පළලතින් 224ක් වගේ. මේකේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65610යි. අපි ලංකාවේ නිරපේක්ෂ පිහිටීම. ඒ කියන්නේ අක්ෂාංශ දේශාංශ දාගෙන පිහිටීම ප්‍රකාශ කෙරුවොත් අපිට කියන්න පුළුවන් ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් ඉඳලා අපි කිව්වොත් උතුරු අක්ෂාංශ 5ත් 10ත් නැගෙනහිර දේශාංශ 79ත් 82ත් අතරින් ඉතා පොඩි ප්‍රමාණයක් හින්දා අනිවාර්යයෙන්ම ලංකාව වගේ රටකට ජාතික ඛණ්ඩාංක තලයක් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒ හේතුව මත තමයි ඇත්තට මේ ජාතික ඛණ්ඩාංක තල නිර්මාණය කරලා තියෙන්නේ අපේ ලංකාවට ගැලපෙන මෙට්‍රික් සිතියන් නිර්මාණය කරද්දී. අපි දන්නවා හරස් මාකේටර් නැත්නම් තීරයක් මාකේටර් ප්‍රක්ෂේපණ ක්‍රම යොදාගෙන තමයි අපිට මෙට්‍රික් සිතියන් නිර්මාණය කරන්නේ. ඒ සිතියන් වලදී යොදා ගන්න තමයි මේ ඇත්තටම ඛණ්ඩාංක තල පද්ධති නිර්මාණය කරලා තියෙන්නේ. අපි ගත්තොත් අපිට කියන්න පුළුවන් සාමාන්‍ය අපි මේ මෙට්‍රික් ඛණ්ඩාංක තල නිර්මාණය කරද්දී නැත්නම් අපි මේ කතා කරන ජාතික ඛණ්ඩාංක තල නිර්මාණය කරද්දී මේකට මූලික ලක්ෂයක් අවශ්‍ය වෙනවා. එහෙනම් අපි කියන පාද ලක්ෂ්‍ය බේස් පොයින්ට් එක. ඒ සඳහා යොදාගත්තේ ලංකාවේ මැදේ පිහිටලා තියෙන පිදුරුතරාගල කඳු මුදුන තෝරාගෙන තමයි ඒ කඳු මුදුන තෝරාගෙන එතනින් තමයි මේ විදිහට ජාතික ඛණ්ඩාංක තල නිර්මාණය කරන දොරාය මිරුක සටහනේ දකින්න හැම පිදුරුතරාගල කඳු වැටිය. ඊට අපි ගත්තාම මෙන්න මේ විදිහට මම කතා ගන්නවා මේ කොළපාට ත්‍රිකෝණ වලට පෙන්වන්නේ පිදුරුතරාගල කන්ද. එතින් ඉඳන් මුලින්ම කිලෝමීටර් 200ක් ගත්තා ඊතරේ දක්වන ආකාරයට බස්නාහිරට. ඉන්පස්සේ ආය කිලෝමීටර් එතනින් හැරුණා දකුණු පැත්තට කිලෝමීටර් 200ක් ගත්තා. අරගෙන එතන මාක්කේ තියාගත්තා. ඊට පස්සේ නැවත පිදුරුතරාගල කන්දේ ඉඳන් දකුණු පැත්තට කිලෝමීටර් 200ක් ඇවිල්ලා එතනින් හැරෙනවා පහු බස්නාහිර පැත්තට කිලෝමීටර් 200ක්. එහෙම හැරිලා තමයි මුලින්ම මේ තරුවෙන් දක්වන ආකාරයට ඉන්දියන් සාගරය තුල මේ ආරම්භක ලක්ෂ්‍ය පිහිටුවාගෙන ලබන්නේ.
හැබැයි ගැටලුවක් මතුවෙනවා. අපි දැක්කා කොහොමද ආරම්භ ලක්ෂ්‍ය පිහිටෙව්වේ කියලා. එතන මේක ගැටලුව මතුවෙනවා කිලෝමීටර් 200න් 200 සකස් කරලා තිබුණට මේ කොටු දැලේදී සමහර දූපත් කොටස් අයිති වුණේ නැහැ. ඉතින් ඒක ගැටලුවක්. ඒ හින්දා මොකද කරන්නේ වර්තමානයේ වෙද්දී මේ කිලෝමීටර් 200 කියන එක කිලෝමීටර් 500 දක්වා දික් කරලා තියෙනවා. ඉතින් යන කිලෝමීටර් 500 තමයි මේ ආකාරයෙන් අරගෙන ආරම්භක ලක්ෂ්‍ය අපිට කියන්න පුළුවන් පදනම් මූලය නැත්නම් කල්පිත ලක්ෂ්‍ය ඉන්දියන් සාගරේ පිහිටවලා තියෙන්නේ. ඊට ජාතික කණ්ඩායම් කලේ ගත්තාම ඇත සමුචතුරස්‍රාකාර කොටු විදිය තමයි දකින්න හම්බ වෙන්නේ. මේකෙදි කොටු දෙලක් ආකාරයෙන් දකින්න හම්බ වෙනවා. අපි ගත්තාම අපිට කියන්න පුළුවන් මෙන්න මේ වගේ කොටු දෙලක් විදියට. එතන මේ මෙට්‍රිසිටියමගේ බැලුවොත් අපිට කියන්න පුළුවන් මෙන්න මේ මෙට්‍රිසිටියම වල පෙන්නනවා මේකේ නිල් පාට ඉර ඊතලෙන් පෙන්නා නිල් පාට ඉරි වලින් පෙන්නන කොටු ආකාරයෙන් දක්වන්නේ මේ ජාතික කණ්ඩායම් තලයේ රේඛාවන්. අපි නැවත ගත්තාම අපිට කියන්න පුළුවන් මෙන්න මේ ස්ථානයේ අපිට පෙන්නනවා අගයක් 80යි අංශක කලා 35යි කියලා. ඒ දක්වලා තියෙන්නේ අක්ෂාංශ දේශාංශ කැපෙන ස්ථානයක අගයක්. එතන මේ තියෙන දේශාංශ අගයක්. මෙතන දකින්නවා කතිරයක් කළු පාටින්. ඒ කතිරෙන් දක්වන්නේ අක්ෂාංශ හා දේශාංශ ඡේදන ස්ථානය. දැන් අපි දන්නවා මේ සියලු තොරතුරු දකින්න හැමින් අපේ මෙට්‍රික් සිතියමක ඇතුල් මායිම් තීරුවයි. දැන් ඇතුල් මායිම් තීරුවේ තියෙන ප්‍රධාන තොරතුරු වර්ග කීපය එකක් තමයි මාර්ග ගමනාන්තය. ඒ කියන්නේ පාරක් අවසන් වුණාම එතින් කොච්චර දුරකින්ද මේ පාරෙන් හම්බෙන ප්‍රධාන නගරය හම්බෙන්නේ. මාර්ග ගමනාන්තය. ඊට පස්සේ තියෙනවා අක්ෂාංශ දේශාංශ අගයන්. එතන අක්ෂාංශ ගැන අපිට දකින්න හම්බෙන්නේ ඇතුල් මායිම් තීරුවේ පැත්තෙන් ගත්තාම නැගෙනහිර සහ බටහිර පැත්තේ. දේශාංශ ගැන තියෙන උතුරු සහ දකුණු පැතිවල. ඊට පස්සේ ඒට අමතරව තියෙනවා ජාතික කණ්ඩායම් තලයේ අගයන් දක්වලා තියෙනවා මේ ඊතලයේ දක්වන ආකාරයේ තියෙන්නේ නිල් පාට ඉරෙන් පෙන්නා ජාතික කණ්ඩායම් තලයේ රේඛාවන්. ඊට පස්සේ අපි බලනවා මේ ජාතික කණ්ඩායම් තලයේ ගත්තාම එක කොටුවක් කොච්චරද මේකේ. කොච්චරක් මේකේ වර්ගඵලයේ තියෙනවද? අපි ඒක ගත්තොත් අර මුලින් දැක්කා වගේ මෙන්න මේ ඉරි වලින් දක්වලා තියෙන කොටුවක් නිල් පාට ඉරි වලින් දක්වන කොටුවක් කොච්චරද කියලා බලන්න යන්නේ. මේක සමහරවිට ප්‍රශ්න පත්‍රයට අපෙන් අහන දෙයක්. ඉතින් අපිට හොයාගන්න වෙන්නේ අපිට සෙන්ටිමීටර කෝඩුවක් අරගෙන අපිට මේ කොටුවක් මැනලා බලන්න පුළුවන්. ඒතර එහෙම බැලුවහම අපිට හම්බෙන සෙන්ටිමීටර 10ක්. දිගත් 10යි පළලත් 10යි කියන සමචතුරස්‍රාකාර කොටු. ඒතර සාමාන්‍ය බලමු දැන් මම කිව්වේ නෑ මේ කොච්චරද කිලෝමීටර ප්‍රමාණය කියලා. බලමු කොහොමද මේක අපි හොයාගන්නේ කියලා. අපි දන්නවා 1/1000 පරිමාණය අනුව 1/1000 කියලා කියන්නේ සිතියමේ සෙන්ටිමීටර එකක් මගින් භූමියේ සෙන්ටිමීටර 50000ක් දක්වනවා. සෙන්ටිමීටර 50000ක් කියලා කියන්නේ කිලෝමීටරන භාගයක්. එහෙනම් හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි සිතියමක 1 සෙන්ටිමීටරකින් දක්වන්නේ භූමියේ කිලෝමීටර භාගයයි. එහෙනම් කිලෝමීටර එකක් අඳින්න අපිට සෙන්ටිමීටර දෙකක් අවශ්‍ය කරනවා. එහෙනම් බැලුවොත් මෙතන අපිට කියන්න පුළුවන් සෙන්ටිමීටර 10ක් තියෙනවා දිග නම්. එතන සෙන්ටිමීටර 10ක් කියලා කියන්නේ කිලෝමීටර නම් 5යි. අපි ඒකත් එක්කම අපි මේ ගණන් වලට යමු. පළවෙනි එක මම බලනවා ගාන. ඔන්න අපි වර්ගඵල හොයන පළවෙනි ක්‍රමය. ක්‍රම දෙකකට අපි මේක හොයන්න පුළුවන්. එක තමයි දිග වැඩි කිරීම පළල. සාමාන්‍ය වර්ගඵල හොයන ක්‍රමය. අපි මේක ගන්නවා 10 වැඩි කිරීම 10. සෙන්ටිමීටර 10 වැඩි කිරීම 10. කියන අපි මැනගත්ත අගය. 10 වරක් 10 වර්ග සෙන්ටිමීටර නම් 100යි. හැබැයි අපිට වර්ග සෙන්ටිමීටර නෙමෙයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් මත තියාගන්න ජාති කණ්ඩායම් තලයේ එක කොටුවක වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර ගත්තොත් සිටීමේ ආකාරයට වර්ග සෙන්ටිමීටර 100යි. හැබැයි අපිට අවශ්‍ය වෙන්නේ මේක කිලෝමීටර වලින්. අපි මොකද කරන්නේ? සාමාන්‍ය මත තියාගන්න ඕන දෙයක් තමයි අපි අර වෙල පහත් කිව්වා කිලෝමීටර එකක් අඳින්න සෙන්ටිමීටර දෙකක් ඕන. සාමාන්‍ය දිගක් හොයනවා. හැබැයි මත තියාගන්න ඕන වර්ගයක් අපි හොයන කියන්නේ වර්ග සෙන්ටිමීටර වර්ග කිලෝමීටර කරන්න නම් අපිට දෙකෙන් බෙදලා හරියන්නේ නෑ. අපි 4ෙන් බෙදන්න ඕන. එහෙනම් අපි 100 4ෙන් බෙදුවාම අපිට උත්තරේ එනවා වර්ග කිලෝමීටර 25යි කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි මේ ජාති කණ්ඩායම් තලයේ කුඩා කොටුවක් නිල් පාට ඉදින් දක්න කුඩා කොටුවක වර්ගඵලය වර්ග කිලෝමීටර 25යි. ඔයාලා බැලුවොත් සම්පූර්ණ සිතියමක් අරගෙන සිතියම් පත්‍රයක් අරන් බැලුවොත් ඒක ඔය වගේ කුඩා කොටු 40ක් තියෙනවා. එහෙනම් අපි දන්නවා 40 වැඩි කිරීම 25 සමාන වර්ග කිලෝමීටර 1000යි. නම් ශ්‍රී ලංකාවේ එක් මෙට්‍රික් සිතියමකින් දක්වන වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 1000යි. එතන මේක ක්‍රමයක්.
මේක හතරෙන් බෙදුවා. අපි තව එකක් තියෙනවා එකක් බලමු. අපි ඒකද කරන්නේ වර්ගඵලය සමානයි අර වගේම දිග වැඩි කිරීම පළල අරන් අපි මොකද කරන්නේ 10 වැඩි කරනවා භාගෙන්. ඇයි භාගෙන් වැඩි කරන්නේ? භාගෙන් වැඩි කරන්නේ අපි මෙතනදී කෙලින්ම වර්ගඵලය හොයන්න යන්නේ කිලෝමීටර බවට පත් කරවාගෙන. එහෙනම් අපි දන්නවා අපි ඊළ පහ දැනගත්ත 1/50090 1 කිලෝ සෙන්ටිමීටර පෙන්නන්නේ කිලෝමීටර භාගයයි. එහෙනම් අපි දන්නේ එච්චරයි. එහෙනම් මොකද කරන්නේ 10 වැඩි කරනවා භාගෙන්. අපි 10 භාගෙන් වැඩි කරන්නේ මේ සෙන්ටිමීටර ප්‍රමාණය කිලෝමීටර වලට පත් කරගන්න. එහෙනම් 10 වැඩි කිරීම භාගය වැඩි කරනවා නැවත 10 වැඩි කිරීම භාගයෙන්. එතකොට එනවා අපිට උත්තරේ 5 වැඩි කිරීම 5. නේද? කිලෝමීටර තමයි මේ ආවේ අපිට. කිලෝමීටර 5 වැඩි කිලෝමීටර 5. එහෙනම් මේක උත්තරය අපිට එනවා ලේසියෙන්ම උත්තරේ ඉවර කිලෝමීටර 25යි. එහෙනම් බලන්න ඔයාලා මේ ක්‍රම දෙකෙන් කෝකද වඩාත් පහසු. ඒ කියන්නේ වර්ග සෙන්ටිමීටර හොයාගෙන 4ෙන් බෙදෙන එක ලේසිද? එහෙම නැතුව දිග සහ පළල වෙන වෙනම කිලෝමීටර වලට පත් කරවාගෙන මේ අපි දකින විදිහට කිලෝමීටර ප්‍රමාණය හොයාගන්න එකද පහසු කියලා කල්පනා කරලා බලන්න. ඊට පස්සේ අපි බලමු දැන් මෙහෙම අපි ගියාම දැන් මේ සිතියමක අපි හොයන්න ඕන කොහොමද ස්ථානයක් පිහිටීම හොයාගන්නේ කියලා. අපි ගත්තොත් මෙට්‍රික් සිතියමක් ගත්තාම මෙට්‍රික් සිතියමේ මේ නිරිත කෙලවරේ තමයි මේක ආරම්භය දකින්න තියෙන්නේ. ඒක අපි දැක්කා පෙළපහ දී අර ලංකාවත් එක්ක අපි සම්බන්ධ කරලා ඉන්දියන් සාගරේ ආරම්භක ලක්ෂ්‍ය පිහිටි ස්ථාන දැක්කා. ඉතින් ඒ බැලුවහම නිරිත කෙලවරේ ඉඳන් තමයි අගයන් දක්වලා තියෙන්නේ. මේකේ අපිට දෙපැත්තක් දකින්න තියෙනවා. අපි එහෙම ගත්තාම මේ පැත්තට අපි කියනවා අපි ගත්තාම අපිට කියන්න පුළුවන් උතුරට මීටර. දැන් මේ දක්වලා තියෙන්නේ මේ පැත්තට නැගින දිශාවට අපි කියන නැගිනහිරට මීටර. එහෙනම් මේ පැත්තෙන් දක්වන්නේ m නැගිනහිරට මීටර. එහෙනම් අනිත් පැත්තට අපි දක්වන්නේ උතුරට මීටර. ඒ කියන්නේ mn. එහෙනම් උඩ පැත්තට දක්වලා තිනවා mn කියලා. මෙතන අපි අගයන් දක්වලා තියෙන මෙන්න මේ ස්ථානයේ තමයි අගයන් ආරම්භ කරන්නේ. දැන් මෙතන උඩහට තියෙන්නේ me උතුරට මීටර. මෙහාට තියෙන්නේ නැගිනහිරට මීටර කියලා. ඊට පස්සේ බලමු දැන් මම අගයක් දෙනවා 1,65,000යි me. එහෙනම් නැගිනහිරට මීටර 1,65,000යි මෙන්න මේ ස්ථානේ. මෙන්න මේ ස්ථානේ තමයි ඔය අගේ දක්වලා තියෙන්නේ. ඊට පස්සේ අපි ආය අගය දෙනවා mn. ඒ කියන්නේ උතුරට මීටර 200,000යි. ඔතින් තමයි අගයක් තියෙන්නේ. හැබැයි මත තියන්න දෙයක් මෙතන විතරයි මේ බිංදු 3 ඇතුළත් කරලා අගය දක්වලා තියෙන්නේ. ඉතින් උඩහට යද්දි 205. يعني මෙතන ඉන්න නම් 2,05,000. හැබැයි 2,05,000 නෑ 205 තියෙන්නේ. නැත් 210. ඒ කියන්නේ 2,10,000. 2,15,000 ඔහොම දක්වලා තියෙනවා උතුරට මීටර. ඊට පස්සේ අපි ගත්තාම අනිත් පැත්තට තියෙනවා 170. මෙතන තිබේ 1,65,000 මෙතන තියෙන 1,70,000. ඊට පස්සේ 1,75,000 1,85,000 ඔහොම අපිට දක්වන්න පුළුවන්. දැන් මම ඔයාලට පේන තරු දෙකක් දක්වලා තියෙනවා. ඒ තරු දක්වලා තියෙන මේ ස්ථානේ ගත්තාම මේකේ කොහොමද අපි පිහිටීම් ප්‍රකාශ කරන්නේ? අපි මේ පිහිටීම් ප්‍රකාශ කරන්නේ අපිට කියන්න පුළුවන් A කියලා. A කියන පිහිටි අපි කීයද කියලා. උතුරට මීටර 2,10,000 සහ මේ පැත්තේ බලනවා ME නැත්නම් නැගින්නේ මීටර 1,70,000 අතර පිහිටලා තියෙනවා. කියන්නේ A කියන ස්ථානය උතුරට මීටර 2,10,000 සහ නැගෙනහිරට මීටර 1,70,000 අතර පිහිටලා තියෙනවා. අපි ඊට පස්සේ බලමු මේ ස්ථානය අපි හිතමු B කියන ස්ථානය. ඒතර B කියන ස්ථානය අපි ගත්තොත් අපිට කියන්න පුළුවන් B කියන ස්ථානය දැන් මෙතන 2,15,000 මෙතන 2,20,000 එන්න ඕන. එහෙනම් අපිට කියන්න පුළුවන් B කියන ස්ථානය මීටර 2,20,000 සහ නැගෙනහිරට මීටර 1,80,000 අතර පිහිටලා තියෙනවා. දැන් ඔය ආකාරයට අපිට කියන්න පුළුවන් ඕනෑම ස්ථානයක පිහිටීම මේ ජාතික කණ්ඩායම් තලයේ භාවිතා කරලා ප්‍රකාශ කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔයාලට තවදුරටත් මෙවැනි වීඩියෝ මෙම නාලිකාව සමග සම්බන්ධ වීමෙන් බලන්න හැකියාව තියෙනවා. නම් ඔබ සෑම දිනාටම ස්තුතියි.